ලංකාවේ අපිට වගේම සුපිරිම සුදුවැලි බීච් එකක් තියෙන. හැබැයි ලංකාවට වඩා සෑහෙන සීතල ඉංග්‍රීසි රාජකීයයන් පවා නිවාඩුව ගත කරන්න එන රහස් බ්‍රිතාන්‍ය නගරයක් තියෙනවා. ලංකාවේ ගොඩක් අයට මං හැරෙන මේ සුන්දර ස්ථානේ මොකක්ද කියලා දන්නවද? එහෙනම් යමු. එන්න අපි යමු ෂෙරින්හැම් වලට. මේ පිහිටල් තියෙන්නේ එංගලන්තයේ උතුරු ප්‍රදේශයේ නෝෆෝක් ප්‍රාන්තයේ. ඉතින් ෂෙරින්හැම් ගැන තමයි අද අපේ වීඩියෝ එක. ෂෙරින්හැම් කියන්නේ දීවර කර්මාන්තයක් වගේම ඉතාම ප්‍රසිද්ධ තැනක්. ඓතිහාසික පසුබිම වගේම මේ දීවර කර්මාන්තය නිසාම තමයි නගරයේ සංචාරක ආකර්ෂණය දිනාගත්තේ. විශේෂයෙන්ම 10 වෙනි සියවසේ ඉඳම මේ පෙරළ තීරෙන් අල්ලන රසවත් ලොබ්ස්ටර් සහ කකුළුවෝ බ්‍රිතාන්‍යයේ ප්‍රධාන නගරවලට පවා සපයලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, මේක ජාත්‍යන්තර සම්මානලාභී ඉතාමත් පිරිසිදු වැලි සහිත බීච් එකක්. ඒක නිසාමයි මේට බ්ලූ බීච් කියන්නේ. ඉතින් දැක්කහමත් ඉතාමත් ප්‍රසන්න බීච් එකක් කියලා ඔයාලට දැක ගන්න පුළුවන්. මේ නගරය නිකම් බීච් ටවුන් එකක් නෙවෙයි. අතීතයේ දරුණු මුහුදු කොල්ලකරුවන් කියලා හඳුන්වපු වයිකින්වරුන්ගේ ප්‍රධානම පදිංචි ස්ථානයක් සහ වෙළඳ මධ්‍යස්ථානයක් තමයි මේක. අදටත් ඒ ඉතිහාසය සමරන්න මෙහි හැම අවුරුද්දකම වයිකින් ෆෙස්ටිවල් එකක් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ ටවුන් සෙන්චර් එක. මෙහි තියෙන වැදගත්ම දේ තමයි මේකේ තියෙන සම්ප්‍රදායික පෙනුම. බ්‍රිතාන්‍යයේ පැරණි වාස්තු විද්‍යාව මැනවින්ම කැපී පෙනෙනවා. මීට සාක්ෂි සපයන මෙහි තියෙන සමහර පබ්ස් වසර 100 ගාණක් පැරණි. ඉතින් ඇතුළට ගියාම නිකම්ම කාලය ගලා යනවා. මේ තියෙන්නේ ෂෙරින්හැම් මියුසියම්, ෂෙරින්හැම් කෞතුකාගාරය. ටවුන් එක බලලා ඉවර වෙලා ඔයාලා අනිවාර්යෙන් එන්න ඕන එකක් තමයි මේ ෂෙරින්හැම් මියුසියම් එක කියන්නේ. මේකට කියන්නේ ද මෝ කියලා. මේ කෞතුකාගාරය ඇතුළේ ශතවර්ෂ ගණනාවක් පැරණි දීවර බෝට්ටු, මොහොතේ මිනිස්සු ජීවිත බේරගන්න පාවිච්චි කරපු එකක උපාංග, ඒ වගේම විවිධ නිර්මාණ බලා ගන්න පුළුවන්. මේ ඔක්කොම කරලා තියෙන්නේ එක මිනිස්සෙක්. ඉතින් ඒක තමයි මේ ටිකේ තියෙන අපූර්වත්වය. ඉතින් මේ විතරක් නෙවෙයි, ෂෙරින්හැම් වල ලස්සන පාක් එකකුත් තියෙනවා. ඉතින් මට අද වීඩියෝ එකේ ඒ පාක් එක ගැන විස්තර ගේන්න බැරි වුණා. ඒ වුණාට මම ඊළඟ වීඩියෝ වලදී ඒ පාක් එක ගැන විස්තර ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලා මොකද හිතන්නේ ෂෙරින්හැම් වල තියෙන මේ ලස්සන ඉතිහාසය ගැන, ඒ වගේම මේ ලස්සන ගැන? ඉතින් ඔයාලගේ අදහස් පල්ලෙහින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනට හමු වෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක්.